ඉතින් ඔය මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා වීඩියෝස් රිකෝඩ් කරන කෙනෙක් නම් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් අනිවාර්යෙන් මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඔයාලා වීඩියෝ එකක් ගන්නකොට මේ වීඩියෝ එක ෆ්ලිකර් වෙනවා දැකලා ඇති නේද? ඉතින් මෙන්න මේ ෆ්ලිකර් වෙන එක නවත්ත ගන්න කොහොමද කියලා තමයි මම අද කියලා දෙන්නේ. ඔයා මුලින්ම settings වලට කියලා කැමරා ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න. ඊට පස්සේ උඩම තියෙනවා වීඩියෝ රෙකෝඩ් කරලට ගියාම මෙතන show PAL formats කියලා. ඉතින් මම on කරලා තිබ්බේ ආයෙ off කරාම පෙන්නන්න. මෙතන PAL selection options නැහැ. ඊට පස්සේ ආයෙ පල්ලෙහාට ගිහලා PAL option එක on කරාම ඔයාලට පේනවා මෙතන PAL 25 frames per second. ඒ වගේම HD mode එකනොත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කැමරා එකේ උඩ settings වලට ගියාම ඔයාට 25 frames එතන චේන්ජ් කරගෙන ෂූට් කරන්න පුළුවන්. එතකොට මේ ෆ්‍රේම් එක වෙනස් කරපුවාම ඔයාගේ ෆ්ලිකර් වෙන ප්‍රශ්නය නැති වෙලා යයි. ඉතින් මේ වගේ තවත් වැදගත් ටිප්ස් දැනගන්න මාව ෆලෝ එකක් දාලා මේ වීඩියෝ එක සේව් කරලා ඔයාගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න.